ජෙස්මීටයි ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි තවත් අලුත් දවසක් දෙවියන් වහන්සේ අපිට දීලා තියෙනවා. උන්වහන්සේගේ අසීමිත ආදරයක් දකින්නට, උන්වහන්සේ මහිමයටපත් කරන්නට, ඒ වගේම ආත්ම ගලවන්නට තමයි හැම දවසක්ම දෙවියන් වහන්සේ ඔබට මට දෙන්නේ. ඒ නිසා අර පැරණි ස්වභාවය තුල නෙමෙයි අලුත් වෙන්න තමයි ස්වාමීන් වහන්සේ නිරන්තරයෙන් කියන්නේ. උන්වහන්සේ තුල ගමන් කරද්දී අපේ ජීවිතේ දිනෙන් දින ස්වාමීන් වහන්සේගේ අසීමිත ආදරයට අලුත් වෙන්න ඕන කියලා කියන්නේ. ඒක පැරණි ස්වභාවයෙන් ගිහින් අලුත් වෙනවා. ඒ නිසා ප්‍රේමවන්තයනි හැම දවසකම දෙවියන් වහන්සේ මහිමයටපත් කරන ලැබෙන දවස් කියලා අපි අයිති කරගන්නට ඕන. අද දවසේ ප්‍රේමවන්තයනි කියවීම පළවෙනි කියවීම සහ සුදු විශේෂ හරියම අපූර්වයි. උතුමාකාර අපූර්ව පණිවිඩයක් අපිට දෙනවා. ඒ කියවීම දෙකම ඔබ සුදු බයිබලයේ කියවන්න ඒක. ඒ කියන්නේ පළවෙනි කියවීම අරන් තියෙන 1 යොහාන් 4:7-10 දක්වා. ඒකේ කියන හරිය අපූර්වට ප්‍රේමවන්තයනි අපි එකිනෙකාට ප්‍රේම කරමු. මන්ද ප්‍රේමයේ දෙවියන් වහන්සේගෙන්නේ. ප්‍රේම කරන සෑම දෙවියන් වහන්සේ උපත ලබා සිටින බැවින් උන්වහන්සේ හඳුනති. ප්‍රේම නොකරන දෙවියන් වහන්සේ නාඳුනයි. මන්ද දෙවියන් වහන්සේ ප්‍රේමයයි. ප්‍රේමන්ති අහගන්න. ඒතර බාරි පැහැදිලිවම කියනවා ප්‍රේම නොකරන දෙවියන් වහන්සේ හඳුනන්නේ නැහැ කියලා. මන්ද ප්‍රේමයේ දෙවියන් වහන්සේ ප්‍රේමයයි කියලා කියන්නේ. ඊට හැදයක් නෑ මුළු සමස්ත බයිබලය ගත්තා ප්‍රේමේ තමයි කතා කරන්නේ. අපි කැටි කරලා ගත්තොත් ප්‍රේමේ තනිකර ප්‍රේමේ. ප්‍රේමේ කියන්නේ කවුද? දෙවියන් වහන්සේ. ප්‍රේම නොකරන දෙවියන් වහන්සේ හඳුනන්නේ නැහැ කියලා කියනවා. අප කෙරේ දෙවියන් වහන්සේ ප්‍රේමේ ප්‍රකාශව ලැබුවේ දෙවියන් වහන්සේ සුවකීය ඒක ජාතික පුත්‍රයන් වහන්සේ අප උන්වහන්සේ කර්ණ කොටන ජීවත් වන පිණිස ලෝකයට ඒවා දාන කාරණයෙන්. බඳ දෙනාසේ අප කෙරේ දෙන ප්‍රේමේ තමයි තමගේ පුත්‍රයා ලෝකයට එවන එක. එතනින් නවතින්නේ නැහැ. ප්‍රේමයන්ෙන් මා අදහස් කරන්නේ අප දෙවියන් වහන්සේ ප්‍රේම කිරීම නොව උන්වහන්සේ අපට ප්‍රේම කර සිය පුත්‍රයාණන් අපේ පාපේ මිදීමේ මිලයක් වශයෙන් නෙවීමයි. ප්‍රේමවන්තයනි ජේසුස් වහන්සේව දෙවියන් වහන්සේ එවන්නේ අපේ පාපේ මිලයක් හැටියට වන්දි ගෙවන්න. ඒ හින්දා ඒ කල්වාරියාගේ බලගත වෙන්නේ. නිකන් උන්වහන්සේ ඇවිල්ලා ධර්මයක් දීලා ගියේ නැහැ. ජේසුස් වහන්සේ අපේ පව් දේශා අති කටුර දුක්ගා විනාවිද කල්වාරේ කුරුසේ ආග වෙලා සුදු රුධිරේ වගුරුවල තමයි අපිව ගලව ගත්තේ. ඒ තමයි දෙවියන් වහන්සේගේ ප්‍රේමයේ උපරිමය. එනිසා අපි කොතනද ඉන්නේ? අපි ඉන්නේ මෙච්චර ප්‍රේම කරපු දෙවියන් වහන්සේලා අපි ප්‍රේම කරනවාද? ඒ වගේ අපේ පව් දේශා විශාල මිලයක් ගෙවපු මරණය පරාජය කර උත්තාන වෙලා ජීවමාන වැඩ සිටින ජේසුස් වහන්සේලා අපි ප්‍රේම කරනවාද? ඒ ප්‍රශ්නාර්ථය ප්‍රේමවන්තයනි අපි අහන්නට ඕන. ඒ වගේ ප්‍රේමවන්තයන් සුදු සුවිශේෂී තියෙන්නේ ජේසුස් වහන්සේ කරපු මහා ප්‍රාතිහාර්ය 5000කට කණ්ඩ දෙනවා. 5000කට කණ්ඩ දීපු ප්‍රාතිහාර්ය ඒක අර මුල හරි අපූර්ව දෙයක් කියන මේ දෙන්නේ. උන්වහන්සේ ගොඩනගා කල මහා පිරිසක් දැක එඬේරුක නැති බැටළුවක වැනි ඔවුන්ට අනුකම්පා කොට සුවිශේෂය තුල අපිට කියන්නේ ස්වාමීන් වහන්සේ උන්වහන්සේ ගොඩනගා කල මහා පිරිසක් දැක එඬේරුක නැති බැටළුවන් වැනි වූ ඔවුන්ට අනුකම්පාකට ඔවුන්ට බොහෝ දේ උගන්වන්න පටන් ගස්සේක. ප්‍රේමවන්තයනි බලන්න දෙවියන්වහන්සේගේ අනුකම්පාව කරුණාව කොච්චරද යේසුස් විද්‍යාමාන වෙන්නේ. යේසුස් වහන්සේ අනුකම්පා කරා. ඒ කියන්නේ උන්වහන්සේ කියන එඬේරෙකු නැති බැටළුවන් වැනි වූ එඬේරෙකු නැති බැටළුවන්. අදත් එහෙමයි ප්‍රේමවන්තයනි. එඬේරෙක ක්‍රියාවලිය හරියට වෙන්නට ඕන. උන්වහන්සේ මේක හරියට බලන තැනක්. එඬේරුගේ කාර්යය ඒ විදිහට වෙන්නවද කියලා. උන්වහන්සේ මිනිසුන්ට අනුකම්පා කරනවා. අනුකම්පා කරන ප්‍රේමවන්තයනි. ඒ නිසා තමයි එතන කියන්නේ. අනුකම්පා කර ඕකට බොහෝ දේ උගන්වන්න පටන් ගත්තා. ඒ නිසා අපේ පරම පවිත්‍ර යුතුයකමක් තියෙනවා. සැබෑ එඬේරු වෙන්නට ඕන. බෞතිස්ම කැදවීම තුළ. ඒ වගේම සුදු ධර්මයේ තව අයට උගන්වන්නට ඕන කියලා දෙන්නට ඕන. මොකද ආත්ම ගලවන්නේ ප්‍රේමවන්තයනි සුභාරංශය වගේ. ඒක අපි නොදන්න අයට අරගෙන යන්නට ඕන. ඒ බෞතිස්ම කැදවීම තුළ. එහෙම නැත්නම් අපිට මේ හැම දෙයකටම ප්‍රේමවන්තයනි ගණන් දෙන්න ඕන. අයිති කරගන්න අපි හිතන සමහර ඒවා අපිට දීලා තියෙන කැඳවීම ආලේපනය ඒක හරිය විදිහට භාවිතා නොකරොත් එහෙම හැම දෙයකටම ප්‍රේමවන්තයනි ස්වාමීන් වහන්සේ ඉදිරියේ පෙනී සිටින වෙනවාමයි. ඒ නිසා තමයි අපිට උන්වහන්සේ නිරන්තරයෙන් මනස්ථාපන වෙන පසුතැවිලි අලුත් වෙන්න කියලා කියන්නේ. එනිසා මෙතන තවදුරටත් කියනවා දවස ගෙවියාත්ව ශ්‍රාවක උන්වහන්සේ දවස් මේ 15 දැන් රෑ බෝ වී ඇත. එබැවින්
අවට ගම් නියම් වලට ගොස් තමන්ට කැමරට යම මිලදී ගන්න මිනිස්සු මොන් යන්නේ හැරි මෙනවා කියේ. ඒත් උන්වහන්සේ උත්තර දෙන ඔබම ඕන්ට කෑමක් දෙන්නේ වදාසේක. ප්‍රේමවන්තයනේ අපිට ණයුක්තියක් තියෙනවා. අනිත් අයගේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන්න ඕන. ඉන්දියාවේ ක්‍රියාවලිය තුල එහෙමයි. තමන්ගේ බැටළුවන් පෝෂණය කරන්න ඕන. බලන්න ඕන. අවශ්‍යතාවයන් බලන්න ඕන. සංවේදී වෙන්න ඕන. උන්වහන්සේ කියන ඔබම දෙන්න කියලා කියන්නේ. එතකොට ප්‍රේමවන්තයනේ මේ මහා ගැඹුරු ඇත්තන්. ඉතින් අපේ එකේ තේරෙනවා උන්වහන්සේ ප්‍රාතිහාර්යයේ අවසානයේදී රොටි පහක මසුන් දෙන්නයි හිටියේ. රොටි පහයි මසුන් දෙන්නයි. 5000කට කණ්ඩ දෙනවා. 5000කට කණ්ඩ දෙනවා. පුරුෂයෝ විතරක් එතන හිටිය 5000. කොච්චර ප්‍රමාණයක් ඉන්නේ නැද්ද? එයා ප්‍රේමවන්තයනේ ඒ කණ්ඩ දීලා කළා ඉතිරි කැබරි වලින් මසුන්ගෙන්ද කූඩා 12ක් පිරදන රස කරගත්තා කියලා කියලා. ඒ නිසා ප්‍රේමවන්තයනේ මේවා තීරුම් ගන්න දෙවියන් වහන්සේට කරන්න බැරි දෙයක් නැහැ. පුංචි දෙයක් අපි දෙන්න. උන්වහන්සේ මහා ලොකු දෙයක් කරන්න පුළුවන්. අපේ පොඩි දෙයක් අපේ අවශ්‍ය වෙන්නේ. අපේ හොඳ හිත වෙන්නට පුළුවන්. අපේ යහපත් සිතිවිල්ල ක්‍රියාව අපේ පරිත්‍යාගය හොඳ හිතින් දෙන හැම දෙයක් තුළම උන්වහන්සේ මහා පුදුම දෙයක් කරන විශාල ප්‍රමාණයක් කරන්න පුළුවන්. ඉතිරිලා පිරිලා යන්න තරම් දෙන්න පුළුවන්. ඒ නිසා අපි හිතන්න අවදි වෙන්න ඕන ප්‍රේමවන්තයනි. අපිත් සමාල්ලාවට හැකියාව තියෙනවා, පුළුවන්කම තියෙනවා. නමුත් අපි කරන්නේ නැහැ. ඒ නිසා මේ මහා සුවිශේෂය තුල සහ පළවෙනි කියවීම තුළ ස්වාමීන් වහන්සේ දෙවැන්ත දෙයක් අපිට කියනවා අපේ ක්‍රිස්තියානි ජීවිතේ වර්ධනය කරගන්න. ඒ නිසා මේ දේවල් ගැන හොඳින් සුද්ධාපනවසල අවදි වෙලා ඒ කියන දේ අයිති කරගෙන ජීවත් කරන්නට ස්වර්ගීය දේවතාන්තගේ වරම් වර ප්‍රසාද ඉල්ලලා කියලා අපි හදවතින්ම යාඥා කරනවා. ජේසු බීටයි